ආලෝචනය ගන්න. ෆයි යනු ලෝහයේ කාර්යසිතේ විට ලෝහයේ පෘෂ්ඨයෙන් සිදුවන ප්‍රකාශ විද්‍යුත් විමෝචනය සඳහා අයින්ස්ටයින් සමීකරණ HF සමානයි භාග්‍යයෙන් වර්ගයේ ෆයි ලෙස ලිවිය හැකිය. සමීකරණ එක් එක් පදයේ සංගීත ශක්තිය ඒකක යොදා ඇත. මෙම සමීකරණයේ නියෝජනය වන භෞතික ක්‍රියාවලිය සැකයෙන් විස්තර කරන්න. ලෝහ පෘෂ්ඨයක් මත ආලෝකයේ පතනය වුණාම ඉලෙක්ට්‍රෝන ගැලවීම. මේකදී අපි කරන්නේ ලෝහ පෘෂ්ඨ මත ආලෝකයේ අංශුමය ලෙස පැතිර වෙනවා කියලා අරගෙන ඒ අංශුවකට ඉලෙක්ට්‍රෝන ගලවන්න පුළුවන් නම් ගලවනවා. නැත්තම් ගැලවෙන්නේ නැහැ. ඒ ගලවන්න පුළුවන් අවම සංකේතය දීලී සංකේතය. ඒ සංකේතයට වැඩි විතරක් ඉලෙක්ට්‍රෝන ගලවනවා කියලා කියනවා. මේ සමීකරණ නියෝජන භෞතික ක්‍රියාවලිය සැකයෙන් විස්තර කරන්න. සිසිල් 5 අගය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.35යි. සිසිල් පෘෂ්ඨයෙන් ප්‍රකාශ විද්‍යුත් විමෝචනය කිරීමට සමත් දිගම තරංගායමේ කුමක්ද? එතකොට මොකද්ද අපි කරන්නේ? අපි ලියනවා phi සමානයි hf not. එතකොට phi සමානයි h f ලියන්න පුළුවන් c බෙදීම lambda minimum කියලා. lambda max නේද? අන්න අපෙන් හරි දිගම තරංගායමයි. අන්න lambda max හරි. එතකොට අපිට එකකින් lambda max උත්තර කර බැහැගේ. එතකොට h කියන්නේ කීයද? 6.6 වැඩි කිරීම 6.61 කියලා කියන්නේ. ඒ තියෙන අගය ගමු 6.61 වැඩි කිරීම 10.34 c කියන්නේ 3 වැඩි කිරීම 10 බල 8යි. බෙදීම phi කියන්නේ 1.35 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10 19. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක ඉලෙක්ට්‍රෝන ආරෝපණයෙන් වැඩි කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 1.35 කියලා කියන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙන ඉලෙක්ට්‍රෝන ආරෝපණය වැඩි කරනවා. අන්න මේක සුළු කරාම lambda max වල ගේනවා කියලා. 9.17 වැඩි කිරීම 10.7. ඊට දෙවෙනි එකේ කියනවා 4 වැඩි කිරීම 10.7ක තරංගායමේට ආලෝකයේ සිසිල් පෘෂ්ඨ විභජනය කරන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන උපරිම ප්‍රවේගය සොයන්න කියලා. උපරිම ප්‍රවේගය අහන්නේ පාර. ඒතර අපි ලියනවා කොහමද? hf ඍණ phi සමානයි භාගයයි mv වර්ගය. h කියන්නේ කවුද? 6.61 කියලා තිබුණේ 10.34. f කියන්නේ සංඛ්‍යාතය. ඒතර තරංගායමේ අපිට බෙදන සංඛ්‍යාතය කියන්නේ තරංගායමේ ආලෝක වේගය තරංගායමෙන් බෙදනවා. 3 වැඩි කිරීම 10 බල 8යි ආලෝක වේගය. බෙදන තරංගායමේ 4 වැඩි කිරීම 10.7. ඍණ phi කියන්නේ 1.3යි 5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියනවා. ඒක 1.6 වැඩි කිරීම 10.19න් වැඩි කරනවා. බලන්න හරිය නේද කියලා? phi කියන එක නා දීලා තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.3යි 5යි. ඒක ඉලෙක්ට්‍රෝන ආරෝපණය වැඩි කරාම ජූල් වෙනවා. මේ සංකේත ලිව්වේ ආලෝක වේගය බෙදීම තරංගායමයි කියලා. T බෙදීම ලැම්ඩා වලින්. භාගයයි m කියන්නේ 9.1 වැඩි කිරීම 10.31යි. ඒක දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය v වර්ගය කියලා ගන්නවා. 9.1 කියලා නෑ 9 කියලා දීලා තියෙන්නේ. ඒක ඕනේ. 9 කියලා ගමු. වැඩි කිරීම මෙතන මොකද නෑ ඒකට 0 v වර්ගය. අන්න මේකෙන් සුළු කරලා ගන්න ඕන v වලගේ. මේ සුළු කිරීම ටිකක් වෙලා යනවා. v සුළු කරාම අපිට එනවා 7.8යි 8 වැඩි කිරීම 10.5 10.5 7.8යි 8 වැඩි කිරීම 10.5 ms වෙන එක. මෙයාගේ ආලෝක වේගයට වැඩියෙන් આવත් ඒ කියන්නේ වගේ අනවරදලා. ඊළඟ අපෙන් අහන තුන 4 වැඩි කිරීම 10.7. ඒ කියන්නේ මේ තරංගයේ යුතු ආලෝකයේ කරන ලද සිසිම් ප්‍රකාශ කෝෂයක් කරන් දාරණ එළීම යන්තමින් නැති හැකි කරු බිඳ. නැතු ඉපේ අපෙන් අහන්නේ. අන්න නැතු ඉපේ අපි ලියන කොහොමද? EVS සමානයි HF ඍණ 5. E කියන්නේ 1.6 වැඩි කිරීම 10.19. V තමයි අහන්නේ උතුම් විභවය. H කියන්නේ 6.6 එකද ගොඩ දීලා තිබුණ 10.34. F කියන්නේ එතකොට C බෙදීම ලැම්ඩා. F කියන්නේ C බෙදීම ලැම්ඩා. C කියන්නේ 3 වැඩි කිරීම 10 බල 8යි. ලැම්ඩා කියන්නේ 4 වැඩි කිරීම 10 7යි. එතකොට ඔන්න F විභව 5 කියන්නේ 1.3යි 5 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10 19. 19. මේක සුළු කරාම නේ උතුම් විභවය එනවා. 1.7යි 5 වෝල්ට්.